අයිබෝවන් සුබ උදෑසනක්. අපි කරන හැම වැඩකදීම අපට විවිධ අත්දැකීම් ලැබෙනවා. ඒ අත්දැකීම් තමයි අපිට දැනුම් සම්භාරයක් වෙමින් අපේ ජීවිත ජයග්‍රහණය කරා රැගෙන යන්නේ. ඒ වගේම අත්දැකීම් රාශියකින් Tamanගේ ජීවිතය සාර්ථක කරගන්න කියන ආරාධනයත් එක්ක අද අපි සුපුරුදු විදිහටම ආරම්භ කරනවා සියපත මාධ්‍ය ඒකකයේ උදා ගුවන් විදුලි විකාශය. ඉතින් ඔයගොල්ලෝ දන්නවා හැමදාම වගේ අපි දවස ආරම්භ කරන්නේ දැහැමි සිතුවිල්ලකින් ජීවිතයට වැදගත් වෙන සිතුවිල්ලකින්. ඉතින් අද සියපත මාධ්‍ය ඒකකයේ අපි සූදානම් ඔයගොල්ලෝගේ ජීවිතයට ඒ වගේ වටිනා සිතුවිල්ලක්, ඒ වගේ දැහැමි සිතුවිල්ලක් එකතු කරන්න. ඉතින් මේතුල් මල්ලි ඔයාට තමයි දැන් අවස්ථාව. හොඳ සිතුවිල්ල හොඳ වචනයක්. හොඳ ක්‍රියාවක් තෝරගන්න කියලා. ඉතින් ඒක තමයි අද අපේ සිතුවිල්ල. ඉතින් අපි මොකක් හරි ක්‍රියාවක් කරන්න කලින් අපි ඒක ගැන සැලසුම් හදන්න ඕනේ. අපි ඒක වචනෙන් ක්‍රියාවට නංවන්න ඕනේ. ඉතින් අන්නේ විදිහට අපේ හිතට නැගෙන ඒ වගේ දැහැමි සිතුවිලි දැහැමි ක්‍රියාවක් බවට පත් කරගන්න කියන එක තමයි ඒකේ තේරුම. හරි. දැන් ඉතින් මේ විදිහට අපි දවසක සිතුවිල්ලක් එක් කරගන්නකොට අපි දන්නවා ධම්මපදයේ කියන්නේ බෞද්ධ අපේ හස්තසාර ග්‍රන්ථය. ධම්මපදයේ තියෙන ගාථා 423 වර්ග 26 තුලින්ම අපේ ජීවිතයට ලොකු ගොඩක් සියලුම දෙනාගේ ජීවිතයට ආදර්ශ ගොන්නක් ලබා ගන්න පුළුවන්. ඒ ආදර්ශ ලබා ගත්තොත් තමයි අපිට අපේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. බෞද්ධයෙකු විදිහට අපේ අවසාන අරමුණ වෙන නිවන සාක්ෂාත් කරගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් දැන් අපි සූදානම් ධම්මපදයේ වග්ගයක එන මේ වගේ වටිනා ගාථාවකින් ඕගලන්ගේ ජීවිතයට අවදනක් ලබා දෙන්නට. කෙනෙකු යම් යහපත් ක්‍රියාවක් යහපත් සිදුවීමක් කරනවා නම් ඒ සම්පූර්ණම යහපත් දේවල් ලැබෙනවා. උදාහරණයක් විදිහට සතුට හා සෝනස මේ පුද්ගලයාගේ සේවනම වගේ පස්සෙන් එනවා. ඉතින් අපි ධම්මපදයේ තුලින් ආදර්ශ ගොඩක් ගන්න පුළුවන්. ඉතින් අපි දන්නවා ගිය සතියේදී අපේ සියපත මාධ්‍ය ඒකකයේ උදා ගුවන් විදුලි විකාශය තුලින් මනෝ පුබ්බං ගමා ධම්මා ගාථාවේ පළමු ගාථාවේ අර්ථයත් ඒකේ ගාථාවත් අපි ඔබට ළඟා කරා. ඉතින් අද මේ මනෝ පුබ්බං ගමා ධම්මා ගාථාවේ දෙවෙනි ගාථාව තුලින් ඒකෙම අනිත් අර්ථය කියන්නේ අපේ හොඳ ක්‍රියාවක් තුලින් අපිට ලැබෙන ඒ ප්‍රතිවිපාක පිළිබඳ අද ඔබව දැනුවත් කරමු. අපි ලෝකයේ තුල ජීවත් වෙන පුරවැසියෙක් වශයෙන් අපි දැනගන්නට ඕනේ දවසින් දවස අලුත් වෙන ලෝකයේ ගැන දැනගන්න. දවසින් දවස මේ ලෝකෙ සිද්ධ වෙන්නේ මොනවාද අලුතින් හොයාගන්නේ ඒ වගේ දේවල් ගැන අපි දැනගන්න ඕනේ. ඉතින් අන්න ඒක නිසා සියපත මාධ්‍ය ඒකකයේ වශයෙන් අපේ ග්‍රාම සංවර්ධන දහම් පාසලේ අපේම සහෝදර සහෝදරියන්ගේ ලෝකයේ පිළිබඳ අවබෝධය වැඩි කරන්නට අපි එක විශේෂාංගයක් එකතු කරා. ඉතින් දැන් අහලා බලන්න මොකක්ද ඒ විශේෂාංගය කියලා. ඔව් වගන මල්ලි. ඉතින් මේ සතියේ වැදගත්කම තමයි අගෝස්තු 16 දිලා තියෙනවා පැරගුවේ රාජ්‍යයේ ලෝක ළමා දිනය. ඒ වගේම අගෝස්තු 17 වගන මල්ලි එදිලා තියෙනවා ඉන්දුනීසියාවේ නිදහස් දිනය. ඊට පස්සේ අගෝස්තු 23 මල්ලි යුරෝපා සංගමය සහ කැනඩාව තුල නාසිවාදය සහ ස්ටාලින් වාදයේ ගොදුරුයි පීඩාවට පත් වූවන් අනුස්මරණ කරන දිනයක් යෙදිලා තියෙනවා. ඒ වගේම අගන මල්ලි අගෝස්තු 19 වෙනි දින ලෝක මානුෂීය දිනය යෙදිලා තියෙනවා. ඊට පස්සේ අගෝස්තු 19 වන දින ලෝක ඡායාරූපකරණ දිනය යෙදිලා තියෙනවා. ඒ වගේම අගෝස්තු 20 වන දින ලෝක මధుරු දිනයත් යෙදිලා තියෙනවා අගන මල්ලි. එතකොට අගෝස්තු 21 වන දින ත්‍රස්තවාදයේ වින්දිතයන් සැමරීමේ සහ උපහාර දැක්වීමේ ජාත්‍යන්තර දිනයත් යෙදිලා තියෙනවා. ඊට පස්සේ අගෝස්තු 23 වන දින
වහල් වෙල්දාම සහ එය තුරන් කිරීම සිහිපත් කිරීමේ ජාත්‍යන්තර දිනයක් යෙදලා තියෙනවා අගරමල්ලි. ඔව් ඒ විදිහට ඉතිරි සතියේ වැදගත්කම ගැන අපි දැනගත්තා. දැන් අර කෙමිත අයියා කිව්වා වගේ මදුරු දිනේ ඉඳලා තියෙනවා මේ දවස් ටිකේ අපි දන්නවා ඩෙන්ගු රෝගය මේ වෙනකොට ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තියෙනවා. ඉතින් ඒකට අපිට ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ වෙනුවෙන් අපිට නොයෙක් ක්‍රියාමාර්ග ගන්න පුළුවන් කාල සීමාවක් තමයි මේ ලැබිලා තියෙන්නේ. ඕනේ දක්වනවා. ඔව් ඉතින් කෙමිත අයියා කිව්වා වගේ ඒවත් හිතේ තියාගෙන අපි ඒවට ගන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රියාමාර්ග අරගෙන මේ දිනයන් සමරුවොත් තමයි අපිට ඒකෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය ගන්න පුළුවන් වෙන්නේ. හරි. දැන් ඉතින් අපි ගොඩක් කතාවලට සවන් දුන්නා. අපි ඒ වගේම තමයි ගොඩක් ගාථාවලට සවන් දුන්නා. ඒක නිසා දැන් අපි සූදානම් වෙන්නේ ගීතයකින් ඔබේ කනට රසක් මුසු කරන්නට. ඉතින් ආරාධනා කරනවා හිරුදි නංගිට. Thank you.
අපි සවන් දුන්නේ අපේ බෞද්ධ ගීත සාහිත්‍යයේ තවත් ලස්සන ගීතයකට. ඕනෑම කණ්ඩායමක් ජයග්‍රහණය කරන්න නම් ඊට නිසි නායකත්වයක් තියෙන්නට ඕනේ. ඉතින් කොරතොට ග්‍රාම සංවර්ධන දහම් පාසල වසර 78ක් පුරා මේ වගේ ජයග්‍රාහී ගමනක් එන්නේ අපේ දහම් පාසලට විශිෂ්ට නායකත්වයක් තිබුණු නිසා. ඉතින් අපේ දහම් පාසලේ ප්‍රධානාචාර්ය හබරකඩ සුමනසාර ස්වාමීන් වහන්සේත් සමග ඒ ගමන නායකත්වයේ සපයන්නේ අපේ දහම් පාසලේ විදුහල්පති විජේරත්න පෙරේරා ගුරුපියාණන්. ඉතින් එතුමාටයි දැන් ඔබව ආමන්ත්‍රණය කරන්න දෙන්නේ දැහැමි දිවියට ඔබදනක් ඔබේ ජීවිතයට එක් කරලා. සියපත කලා මාධ්‍ය අපේ මාධ්‍යයක් හැටියට මේ දහම් පාසල තුළ ක්‍රියාත්මක වෙනවා දැන් සති දෙකක ඉඳලා කාලයක් තුළ. අපි සුබ පතනවා ප්‍රථමයෙන්ම මේ වගේ අදිෂ්ඨානශීලීව ඉදිරි ගමනක් යන්න අපේ දරුවන් මුල් වෙලා මේ කරන කාර්යය පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන් දරුවන්ට. ඒ වගේම ආචාර්ය මණ්ඩලයට ස්තුති කරනවා. මේවා පදනම් කරගෙන ශිෂ්‍ය ජීවිතයේ ඉදිරියට අරගෙන යන්නට අවශ්‍යයි. දහම් පාසල තුලින් බලාපොරොත්තු වෙන්නේ විනයගරුක හැදිච්ච දරු පිරිසක් මේ සමාජයට බිහි කරන්න. ඒක නිසා මේ දහම් පාසල තුල ඉන්න දරුවන් මා හිතනවා අපි ලොකු විශ්වාසයක් තියෙනවා ඒ ඉදිරි ගමන සාර්ථකව යයි කියලා. අද දවසේ මම විශේෂයෙන් ඔයගලන්ට මතක් කිරීමක් කරනවා අපි ජීවිතය ඉන්න කාලය තුල ජීවිතය ගත කරන කාලය තුල දහම් පාසලේ ඉගෙන ගන්නා පුංචි දරුවන් හැටියට තරුණ දරුදැරියන් හැටියට අපේ ජීවිතයේ අපි අදිෂ්ඨානශීලීව ඉදිරිය ගමනට යන්න නම් අපිට කල්යාණ මිත්‍ර ඇසුර අවශ්‍ය වෙනවා. මම අද ඔයගලන්ට කල්යාණ මිත්‍රත්වයේ පිළිබඳව දීර්ඝ විස්තරයක් කරන්න සූදානම් වන්නේ නැහැ. කලන මිතුරු ඇසුර විශේෂයෙන් වැදගත් වෙනවා තමන්ගේ ජීවිතය ඉදිරියට පවත්වාගෙන යන්න. ධම්මපදයේ එනවා ගාථාවක් තියෙනවා පුතේ අහගන්න හැමෝම පඬිත වර්ගයේ 3 වෙනි ගාථාව. ඒ ගාථාවෙන් කියන්නේ නබජේ පාපකේ මිත්තේ නබජේ පුරිසාදමේ බජේත මිත්තේ කල්යාණේ බජේත පුරිසුත්තමේ. මේ වගේ ගාථාවලින් ඒ ධම්මපදයෙන් අපිට කියලා දෙනවා ඒ ගාථාවෙන් අපි කල්යාණ මිත්‍රයව ඇසුරු කරන්නට අවශ්‍යයි. හොඳ සුහදශීලීව කලන මිතුරු ඇසුර කරන්න සත්පුරුෂ ඇසුර අපිට අත්‍යවශ්‍යයි. අසත්පුරුෂයෝ අද සමාජය තුල මහා විනාශයක් සිදු වෙමින් පවතිනවා. අසත්පුරුෂ සේවනයෙන් ඈත් වෙලා සත්පුරුෂ සේවනයට යන්න කියලා විශේෂයෙන් විදුහල්පති හැටියට මම දහම් පාසලේ දරුවන්ගෙන් ඉල්ලා හිටිනවා. ඒ එක්කම අපි ඇසුරු කළ යුත්තේ හොඳ ගුණධර්ම රකින්න පංචශීලයේ රකින්න දරුවෝ. පංචශීල සුරකින්න සමාජයක් තුළ කවදාකවත් පවිතු මිතුරු ඇසුරක් සිද්ධ වන්නේ නැහැ. ඒක නිසා පුංචි දුවේ පුතේ අපි දහම් පාසල තුළින් අපේ මිත්‍රත්වයේ සහවුරු කරගෙන හොඳ මිතුරෙක් තෝරාගෙන ඒ මිතුරු ඇසුර තියාගන්න. අපේ හොඳම කල්යාණ මිත්‍රයා තමයි තථාගත බුදු පියාණන් වහන්සේ. ඊළඟට අපිට හොඳම මිත්‍රයා තමයි අපේ අම්මයි තාත්තයි. ඊළඟට ඉන්න අපේ මිත්‍ර තමයි අපේ ගුරුවරු ටික. බොහොම ඇසුර ලෙන්ගතුව ඒ කටයුතු සිද්ධ කරන ඒ උතුම් සත්පුරුෂයන් ඇසුරු කරමින් තමන්ගේ ජීවිත රටාව හොඳ ලස්සනට පවත්වාගෙන යන්න කියලා මම කාරුණිකව අපේ දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ එක්කම මම කවියකින් අවසන් කරනවා. පවිතු දද මිතුරන් කිසි දින ඇසුරු නොකරන් කලන යන මිතුරන් කරනු මැන හැමදාම ඇසුරන්. එහෙනම් අපි ඇසුරු කරන්න ඕනේ කල්යාණ මිත්‍රයෝ. කලන මිතුරු ඇසුරු තියාගෙන දහම් පාසලේ ඉදිරි කටයුතු සාර්ථක කරගෙන යන්නට ඔයගලන්ට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ විදිහට අපේ දැහැමි දිවියට ඔබදනක් ලබා දුන්නේ කවදත් අපට අවවාද කරන අපේ ආදරණීය විජේරත්න ගුරුපියාණන්. ඉතින් මේ විදිහට අද අවසන් කරන්න සූදානම් වෙන්නේ සියපත මාධ්‍යයේ උදාගුවන් විදුලි විකාශය. ඉතින් ඔබේ පන්ති මේ වෙනකොට පිරිසිදු වෙලා ඉදී. ඒ වගේම තමයි ශිෂ්‍ය නායක නායිකාවෝ Tamanගේ රාජකාරී හරියට පිටු කරන්න ඇති මේ වෙලාවේ. ඉතින් ආරාධනා කරනවා සම්බුද්ධ පූජාවට සියලුම දෙනාට සූදානම් වෙන්න කියලා. ඉතින් අද දවසට අපි ඔබෙන් සමුගන්නවා මේ සියපත මාධ්‍යයකදී උදා ගුවන් විදුලි විකාශය. ඔබ සැමට තෙරුවන් සරණයි. පිලිසරණ ලොෙන් මා නොලැබ හවුහරණක්
භවෙන් භවයේ පතා ආයෙමි හිමියනේ ඔබේ බුදු වදනක් ගෙවාසුවහස් යොදුන් මේ කතරේ සොයා යන මං නොදැන මේ අඳුරේ ගෙවාසුවහස් යොදුන් මේ කතරේ සොයා යන මං නොදැන මේ අඳුරේ යුගෙන් යුගයේ පතා ආයෙමි හිමියනේ